everyone, welcome to Diaries of Manji YouTube channel. ඉතින් මේ වීඩියෝ එක අපි කලින් වීඩියෝ එකක් කරා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි පේපර් එක කොයි විදිහටද හැදෙන්නේ කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ එක ඒකෙම තවත් කොටසක් විදිහට තමයි යන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ කොහොමද හැදෙන්නේ කියන එක සහ ඒකෙදී අපි සාමාන්‍යයෙන් මොන වගේ දේවල්ද බලන්න ඕනේ මොන වගේ grammar pointsද බලන්න ඕනේ කියන එක වගේ දේවල් තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මතක් කරගන්න කැමතියි ඔයාලා මේ channel එකට අලුත් කෙනෙක් නම් මම මංජරි. ඉතින් මම ඔයාලට ඉගෙන ගන්න මමත් දැනට ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් මම ඔයාලටත් ඉගෙන ගන්න මම ඉගෙන ගනිද්දී මම මුණ දුන්න ප්‍රශ්න සහ මම හොයාගත්ත කියන්නේ මම අඳුනගත්ත ගැටලු තමයි මේ YouTube channel එකේදී කතා කරන්නේ. ඉතින් ඔයා ඒක ගැන දැනගන්න මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කැමති කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් English O level English first paper එක ලකුණු 40ක් ලැබෙන පළවෙනි කොටස ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් පළවෙනි කොටසේ ප්‍රශ්න තියෙනවා 8ක්. ප්‍රශ්න 8ක් තියෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 5 ගානේ තමයි ලැබෙන්නේ. ඉතින් මේකෙදී reading, vocabulary සහ grammar ඒ වගේම writing ප්‍රශ්නක් තියෙනවා. අපි බලමු එකින් එක. පළවෙනි ප්‍රශ්නේනේ reading සම්බන්ධව. reading කියලා කියන්නේ මේකෙදී බලන්නේ matching. ඒ කියන්නේ ඔයාලට දෙනවා paper එකේ පින්තූර ටිකක්. එතකොට මේ පින්තූර වලට අදාළව පොඩි ෆ්‍රේස් එකක් පොඩි වාක්‍යයක් දෙනවා. ඒකයි අර පින්තූරේ අදාළ විදිහට කියවලා ගලපන්න තියෙන්නේ. යා කරනවා වගේම කියන්න බෑ. යා කරන්න නෙමෙයි සාමාන්‍යයෙන් අදාළ පින්තූරේ ඉංග්‍රීසි අක්ෂරය දාන්න. ඒ වගේ තමයි තියෙන්නේ. එතකොට මේකෙදී අපිට සාමාන්‍යයෙන් දෙන්නේ ගොඩාක් වෙලාවට ඔයාලට දැන් මේ පහුගිය අවුරුදු කිහිපයක ඉඳන් ඔයාලට දෙන්නේ පින්තූර ටිකක්. ඊට කලින් වෙන සාමාන්‍ය ස්ටේට්මන්ට්ස් මේ වාක්‍ය වගේ දුන්නා. දැන් හැබැයි ලැබෙන්නේ පින්තූර. ඉතින් ඒ පින්තූර අදාළ විදිහට යා කරන්න තියෙන ඉච්චර අමාරු නැහැ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ vocabulary කියන්නේ වචන සම්බන්ධව. එතකොට ඔයාලට බොහෝ වෙලාවට තියෙන සාමාන්‍යයෙන් තියෙන්නේ හිස්තන් පුරවන ප්‍රශ්නයක් එක. එතකොට ගොඩාක්ම වෙලාවට හම්බෙන්නේ දෙබසක්. ඔයාලා මේ වෙනකොට වාර විභාග වලට මේ වගේ ඒවා කරලා ඇති. එතකොට ඔයාලට දෙනවා බොහෝ වෙලාවට පැත්තක කොටුවක් box එකක්. ඒ box එක ඇතුලේ තියෙනවා වචන අදාළ ගැලපෙන වචන. ඒ වචන අර හිස්තන වලට දාන්න තියෙන්නේ. ඉතින් හරිම ලේසි. vocabulary ටිකක් තමයි දැනගන්න ඕනේ. ඉතින් අදාළ විදිහට ගැලපලා දාන්න. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ හිස්තන් පුරවන එක. හැබැයි මේකේදී ඔයාලට දෙනවා පින්තූරයක්. ඒ පින්තූරේ බලලා පින්තූරේ තියෙන විදිහට අදාළ වචන දෙනවා මේ box එකක් ඇතුලේ. ඉතින් ඒ box එකෙන් අරගෙන අදාළ වචනේ අදාළ හිස්තන්ට දාන්න තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ gap filling එකක්. ඒ කියන්නේ හිස්තන් පුරවන්න තියෙන්නේ. හැබැයි මේකෙදි හම්බෙන්නේ ගොඩාක් වෙලාවට ඡේදයක් දීලා තමයි ඔයාලට ඒකේ හිස්තන් පුරවන්න ලැබෙන්නේ. ගොඩාක් වෙලාවට මේකෙදි grammar තමයි බලන්නේ. කියන්නේ සමහර වෙලාවට දෙනවා අපි හිතමු හිස්තැනට එන්නේ එකම වචනේ විවිධ විදිහ. දැන් අපි හිතමු ඔයාලට තියෙනවා go, went, going වගේ තුනක් තියෙනවා. එකම වචනේ variations එකම වචනේ විවිධ විදි. එතකොට ඔයාලට අදාළ වඩාත්ම ගැලපෙන එක තමයි අර හිස්තැනට දාන්න තියෙන. ඉතින් ඒක grammar ගැන තියෙන හිස්තැන් පුරවන ප්‍රශ්නයක්. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ තියෙන reading එකක්. reading කියන්නේ ඔයගොල්ලන්ට දෙනවා පොඩි ඡේදයක්, පුංචි ඡේදයක්, නැත්නම් පොඩි poem එකක්. බොහෝ දුරට මේකට එන්නේ ඡේදයක් දීලා ඒකෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඉතින් ප්‍රශ්න 15 අහනවා. මේකෙදි ලොකු දෙයක් නැහැ. වලට ප්‍රශ්නෙට අදාළ උත්තරේ මම සාමාන්‍යයෙන් හැම වෙලාවකම කියන දෙයක් තමයි මේ වගේ පුංචි ටෙක්ස්ට් එකක් දෙන්න. පුංචි ඡේදයක්
එතකොට ප්‍රශ්නේ තියෙන වචන දැන් who වගේ වචන නෙමෙයි දැන් ප්‍රශ්න දැන් අපි දන්නවනේ ඔයාලා O level කරන ළමයිනේ ප්‍රශ්නවාචී වචන කියලා තියෙනවනේ අර WH words ඒ WH word එක නෙමෙයි. ඒ නැතුව වෙන වචන තියෙනවනේ ප්‍රශ්නේ. ඔයාලා දන්නේම නැති දෙයක් නම් මේ ඡේදේ තියෙනවට ඔයා ඉංග්‍රීසි O level වලට බේසික්ම කෙනෙක් නම් හොයාගන්න විදිහක්ම නැහැ වගේ හිතුනොත් ඔයාට කරන්න තියෙන්නේ ප්‍රශ්නේ තියෙන වචන අර දීලා තියෙන පැසේජ් එකේ තියෙනවද කියලා බලන එකේ තියෙන විදිහ අනුව පොඩි අදහසක් අරන් හරි උත්තරේ දාගන්න පුළුවන්. ඉතින් පස්වෙනි ප්‍රශ්නෙට තියෙන අනේ වගේ පුංචි ඡේදයක් කියලා උත්තර ලියන්න. 6 වෙනි ප්‍රශ්නේ ලියන්න. මේකෙදි අපිට ඔයගලන්ට මේ විස්තර ටික දෙනවා දැන්. ගොඩක් වෙලාවට දෙන්නේ පොඩි නෝට් එකක් හරි නෝටිස් එකක් හරි ලියන්න. එතකොට නෝට් එකට හරි නෝටිස් එකට හරි ඔයාට දාන්න ඕනේ විස්තර ටික යාලා ප්‍රශ්නෙම දෙනවා. නෝට් එකක් આવොත් ගොඩක් ලේසි ලියන්න. නෝටිස් එකත් එච්චරම අමාරු නැහැ. සාමාන්‍යයෙන් නෝට් එකක් නම් මේ දේ කියලා ප්‍රශ්නෙම දීලා තිනවා. ඒක එහෙට මෙහෙට කරලා හදලා පොඩ්ඩක් දාන්න තියෙන්නේ. මේ නෝටිස් එකක් උනත් එහෙමයි. දැන්වීමක්නේ නෝටිස් එකක් කියන්නේ. පොඩි මේ වගේ දෙයක් තියෙනවා අපේ ඉස්කෝලේ මේ කට්ටිය තමයි ඕගනයිස් කරන්නේ. මෙන්න මේ දේවල් තියෙනවා. එහෙම කියලා ලියන්න තියෙනවා. ඉතින් ප්‍රශ්නේ දෙනවා ලියන්න ඕනේ අවශ්‍ය ටික ඔක්කොම. ඔයාලට බලලා ඒ අදාළ කරුණු ටික ඒ විදිහටම දාන්න ඕනේ. මොකද කන්ටෙන්ට් එකටත් ඔයාලට ඒකේ ලකුණු හම්බ වෙනවා. කන්ටෙන්ට් එකට කියන්නේ ඔයාලා ලියලා තියෙන අර ප්‍රශ්නෙන් ඔයාලගෙන් ඉල්ලලා තියෙන දේම ඔයා උත්තරේට නෝට් එකට හරි නෝටිස් එකට හරි ලියලා තියෙනවද කියලා බලනවා. ඒ නිසා ප්‍රශ්නේ අහන දේවල් ටිකම දාන්න තියෙනවා. ඊළඟට 7 වෙනි එකත් ඔන්න ආයෙමත් රීඩින් එකක්. හැබැයි මේකෙදි MCQ දෙන්නේ. MCQ කියන්නේ උත්තරෙත් දෙනවා. ඔයාලට පොඩි ඡේදයක් දෙනවා. ප්‍රශ්න ටිකයි උත්තර ටිකයි දෙනවා. අදාළ කියන්නේ හරි උත්තරේට ඉරක් ගහන්න, හරි උත්තරේ තෝරන්න වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒකත් සාමාන්‍යයෙන් ඉතින් කරගන්න පුළුවන් ඔයාලට. ඒ කියන්නේ vocabulary දන්නේම නැති කෙනෙක්ට නම් හොයාගන්නම බැරි වෙයි වගේ හිතනවා නම් එතකොට හිමීට අර ප්‍රශ්නේ තියෙන වචන උත්තරේ තියෙනවද උත්තරවල දීලා තියෙන වචන මොනවද ඡේද තියෙන්නේ එහෙම කියලා හොරබලා දාන්න පුළුවන්. හැබැයි පරිස්සමින් මොකද සමහර වෙලාවට උත්තර ඒ කියන්නේ ඡේදේ තියෙන වචන දෙක තුනක්ම උත්තර වලට දානවා. එතකොට ඉතින් හොයන්න බෑ. ඒ නිසා කොකටත් හිමීට පරිස්සමින් බලලා කරලා කරන්න. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේත් තියෙන්නේ රයිටින් එක. ලියන්න තමයි තියෙන්නේ. හැබැයි මේකෙදි අර නෝට් එකක් නෝටිස් එකක් ලියනකොට වගේ ඔයාලට මේ දෙන්නේ නැහැ මොනවද ලියන්නේ කියලා. මාතෘකාව විතරයි දෙන්නේ. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මේ අපි හිතමු ඔයාලට තිබ්බ පොඩි මාතෘකාවක් මම ගන්න මේකට a television program I watched. මම බලන TV program එකක්. එතකොට මොකද්ද මම බලන TV program එක කොයි වෙලාවටද යන්නේ මොන channel එකේද යන්නේ කවුරුද ඒක බලන්නේ එතකොට ඔයා ඒකට කැමති ඒ ප්‍රෝග්‍රෑම් එක මොනවා සම්බන්ධ දෙයක්ද අන්න ඒ වගේ අත්‍යවශ්‍ය දේවල් ටික තමයි අවශ්‍යම දේවල් ටික තමයි දාන්න ඕනේ. එහෙම නැතුව ඒකට අදාළ නොවන දේවල් දාන්න හොඳ නැහැ. ඒකට ලකුණු අඩු වෙනවා. ඔයාලට කැමති දෙයක් දාන්න පුළුවන්. හැබැයි මාතෘකාවට අදාළ වෙන්න ඕනේ. දැන් ඔයාලා 11 වසර කියන්නේ සාමාන්‍යයෙන් චූටි ළමයි නෙමෙයිනේ. ඔයාලට තේරෙනවනේ දැන් මේ මාතෘකාවට මේ දේ අදාළයි මේ දේ අදාළ නැහැ වගේ දෙයක්. අන්න එතකොට අදාළ දේ බලලා අදාළ දේ විතරක් ප්‍රශ්නේ උත්තරේ ඔයාගේ පැරග්‍රාෆ් එකේ ලියන්න ඕනේ. මේකට සාමාන්‍යයෙන් වචන 50ක් 60ක් වගේ ප්‍රමාණයක් තමයි ඉල්ලන්නේ. අර කලින් නෝට් එකට නෝටිස් එක වගේ දෙයකට නා ලකුණු වචන 40ක් 50ක් වගේ තමයි ලියන්න තියෙන්නේ. ඉතින් පුංචි ප්‍රමාණයක් ලියන්න තියෙන්නේ. 8 වෙනි ප්‍රශ්නෙට ඉතින් පොඩි ඡේදයක්. එහෙමනම් ෆස්ට් පේපර් එක ගැන තමයි අද අපි කතා කරේ. සෙකන්ඩ් පේපර් එක ගැන අපි වෙන වීඩියෝ එකකින් කතා කරමු. මොකද මම ආස නැහැ ගොඩාක් දිග වීඩියෝස් වලට. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.